එදිනෙදා ඉංග්‍රීසි කතා බහේදී ඊටාම වැදගත් වාක්‍ය දෙකක් තමයි මේ තියෙන්නේ. ඔයාට කතා කරනකොට කතා කරන්න. Speak when you are spoken to. Speak when you are spoken to. That means you should only talk when someone talks to you first. ඔයාට කතා කරපුවාම කතා කරන්නකෝ. අන්න ඒක කියන්නේ කොහොමද? Speak when you are spoken to. දෙවනි වාක්‍යයෙන් කියන්නේ ඔයාට කියපුවාම කතා කරන්න. Speak when you are asked. Speak when you are asked. That means you should only talk when someone specifically requests you to speak. ඔයාට යම් කෙනෙක් විශේෂයෙන් කිව්වොත් කතා කරන්න කියලා අන්න ඒ වෙලාවට කතා කරන්න. නැවත පළවෙනි වාක්‍යයේ තේරුම බලමු. Speak when you are spoken to. ඔයාට කතා කළාම කතා කරන්න. දෙවෙනි වාක්‍යය මොකක්ද? Speak when you are asked. ඔයාට කියපුවාම කතා කරන්න. සාර්ථක ඉංග්‍රීසි කතිකයෙක් වන්න. හොඳින් ඉගෙනීම මෙන්ම පුහුණුවද ප්‍රගුණ කරමු. ඉංග්‍රීසි කතන නිසා ඉදිරියට යන සමාජයේ ඔබ පසුපසට ගිය කාලයට තිත තබමු. Spoken English with සමන්යාපා. ඔබ පාසල් හෝ විශ්වවිද්‍යාල සිසුවෙක්, රැකියාවක නිරත වන්නෙක් හෝ විදේශගතව සිටින අයෙක් හෝ කුමන වයස් මට්ටමක අයෙකුවත් ලෝකයේ ඕනෑම තැනක සිට ඉංග්‍රීසි කතා කරන්න. තනි හා කණ්ඩායම් පන්ති, ඔන්ලයින් හෝ ෆිසිකල් හා අපගේ නේවාසික ඉංග්‍රීසි කඳවුර ඔස්සේ හෝ ඔබට පහසු හා කැමති මේ ඕනෑම ක්‍රමයකින් පහසුවෙන් ඉගෙන ගන්න. දැන්ම අමතන්න 071 011 22 62